ඔයා දන්නවද අපිට ගොඩක් වෙලාට වැරදුනේ මිනිස්සුන්ව අඳුරගන්න බැරි වුණ නිසා නේද? කටින් එකක් කියද්දී හිත ඇතුලේ තව දෙයක් හංගන් ඉන්න මිනිස්සු කොච්චරනම් අපේ ජීවිතවල ඉන්නවද? ඇත්තටම කෙනෙක්ගේ හිත ඇතුලේ තියෙන දේ කියවන්න පුළුවන් නම් මම අද ඔයාට කියලා දෙන්නේ කෙනෙක් ඔයාට බොරු කරනවද? එහෙම නැත්නම් ඇත්තමද කියන්නේ කියලා අඳුර ගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක රහස් තුනක් ගැන. මේක දැනගත්තොත් ඔයාට පුළුවන් ඔයා ළඟ ඉන්න මම නැත්නම් ඔයාගේ දුර ඉන්න මිනිස්සු ගැන මීට වඩා හොඳට ඔයාට තේරුම් ගන්න. හරි. අපි යමු වීඩියෝ එකට. ආයුබෝවන්. මම දන්නවා ඔයාද මේ වීඩියෝ එක බලන්න ආවේ කෙනෙක්ගේ හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න තියෙන දැඩි ආශාවට. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න. දැන්ම මාව subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි. අපි බලමු පළවෙනි රහස මොකක්ද කියලා. කවුරු හරි ඔයාට කතාවක් කියද්දි එයාගේ ඇස් දෙක උඩටයි දකුණු පැත්තටයි යනවා නම් ගොඩක් වෙලාවට එයා ඒ කතාව ඔළුවේ මවලා කියන්න බොරුවක් වෙන්න පුළුවන්. හැබැයි ඇස් වම් පැත්තට යනවා නම් එයා ඇත්තටම දෙයක් මතක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක හැමෝටම එක වගේ නෑ. ඒත් ගොඩක් අයට මේක පොදුයි. හරි අපි යමු දෙවනි රහසට. ඔයා කෙනෙක් එක්ක කතා කරද්දී එයා එකපාරටම එයාගේ අත් දෙක බැඳගත්තොත් ඒ කියන්නේ එයා ඔයා කියන දෙයට එච්චර කැමති නෑ. නැත්තම් එයා ඉන්නේ පොඩ්ඩක් අවුලේ. එහෙමත් නැත්තම් එයා ඔයා කියන කතාවට එකඟ නැති වෙන්න පුළුවන්. හරි. අපි බලමු තුන්වෙනි රහස. කවුරු හරි හරිම සංසුන්ව කතා කර ඉඳලා එකපාරට හරි වේගෙන් කතා කරන්න ගත්තොත් එතන මොකක් හරි සැකයක් තියෙනවා. එයා හදන්නේ ඒ කතාව ඉක්මනට ඉවර කරලා ඔයාගෙන් බේරෙන්න. හඬේ වෙනස කියන්නේ හිතේ නොසන්සුන්කමේ ලොකුම සලකුණක්. හැබැයි මම මේ කියපු දේවල් අහපු ගමන් හෙට ඉඳන් හැමෝම දිහා සැකෙන් බලන්න එපා. මොකද මිනිස්සු කියන්නේ හරිම වෙනස් කොට්ටාශයක්. සමහරුන්ට සීතල නිසා බැඳන් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තම් ඇස්වල පුරුද්ද නිසා එහා මෙහා බලනවා වෙන්න පුළුවන්. මේ රහස් මම වාට කිව්වේ අන්ධෙක් වගේ හැමෝම විශ්වාස කරන්නේ නැතුව පොඩ්ඩක් ඇහැ කන ඇරලා බලන්න පුරුදු වෙන්න කියලා විතරයි. ස්මාර්ට් වෙන්න. ඒත් මිනිස්සුන්ට ආදරය කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක පල්ලෙහාන් අපිට කමෙන්ට් එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ආයෙමත් මේ වගේ දැනුම එකතු කරන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්න සුබ දවසක්.